හයි කොහොමද ඔයාලට ඔන්න ඉතින් අද මම කාලෙකට පස්සේ ඔන්ලයින් ඕඩර් එකක් දැම්මා. අද නම් මම ඕඩර් කරේ මගේ බෝඩින් එකට ඕන කරන අයිටම් වගේක්. ඉතින් ඔයත් බෝඩ් වෙලා ඉන්න කෙනෙක් නම් මං හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා. අපි එහෙනම් මුලින්ම බලමු මසාලා බොක්ස් එක. මේ අයිටම් එක නම් ගොඩක්ම ඉන්දියාවේ තමයි පාවිච්චි කරන්නේ. ඔයත් කිචන් එක පාවිච්චි කරන කෙනෙක් නම් මේ අයිටම් එක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. මොකද අපිට ඕන කරන කුළුපඩු වර්ග ඔක්කොම එකම බොක්ස් එකේ දාලා වහලා තියන්න පුළුවන් අයිටම් එකක් තමයි මේක. ඉතින් මේක ඇතුලේ තවත් පොඩි බොක්ස් 7ක් වගේ තියෙනවා. අපිට අවශ්‍ය කරන තුන පහ, ලුණු, මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු ඒ වගේ දේවල් මේ එකින් එක මේ බොක්ස් වලට දාලා තියාගන්න පුළුවන්. මේ විදිහට අපිට මේ කොටස් වෙන වෙනම එළියට ගලවන්න පුළුවන්. ඒ හින්දා අපිට ක්ලීන් කරගන්නත් ගොඩක් ලේසි. ඒ වගේම මේ බොක්ස් එකට එක ස්පූන් එකක් ඇඩ් වෙනවා. ඉතින් අපිට මේකේ ලිඩ් එක මේ විදිහට වහලා අපේ කුළුබඩු ඔක්කොම එකම තැනක තියාගන්න පුළුවන්. ඉන්දියාවේ නම් ගොඩක්ම මේක යූස් කරන්නේ කුරුඳු, සූදුරු, අබ වගේ දේවල් දාලා ස්ටෝර් කරන්න. මේ බොක්ස් එක ප්ලාස්ටික් වලින් තමයි හදලා තියෙන්නේ. අපි මේක ගත්තී මෙතන බලන්න ඕන 100%ක් වර්ජින් ප්ලාස්ටික් කියලා ලේබල් එකක් ගහලා තියනවාද කියලා. ඊළඟට බලමුද මං හරි ආසාවෙන් ඕඩර් කරපු අයිටම් එක මොකක්ද කියලා. මේක ඇත්තටම ක්ලොක් එකක්. අපිට ටේබල් එක උඩ වගේම වෝල් හැංගින් ක්ලොක් එකක් විදිහටත් පාවිච්චි කරන්න පුළුවන්. මම මේකේ ගොඩක්ම කැමති වුණේ මේකේ තියෙන ඉස්තටික් ලුක් එකට. ඒ වගේම මේක පැස්ටල් කලර් ෂේඩ් එකකින් තමයි තියෙන්නේ. ඉතින් මේකට තියෙන ටිකක් ලොකු ස්ක්‍රීන් එකක්. ඒක නිසා අපිට වෙලාව බලා ගන්නත් ගොඩක් ලේසි. ඒ වගේම පේනවා ඇති මෙතන උඩ වෝල් හෑන්ග් කරන්න පොඩි කෑල්ලක් තියෙනවා. ඒ වගේම තනි බැටරි එකකින් අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේකේ අපිට එලාම් එක තියාගන්න පුළුවන් ඔප්ෂන් එකකුත් තියෙනවා. ඉතින් අපිට මෙන්න මේ වගේ හරිම ස්ටේබල් විදිහට මේ ක්ලොක් එක අපේ ටේබල් එක උඩ වැටෙන්නේ නැතුව තියන්න පුළුවන්. ඊළඟට අපි බලමු මම ගත්ත තුන්වෙනි අයිටම් එක මොකක්ද කියලා. මං හිතනවා මේක නම් ගොඩක් අය දැකලත් ඇති. මේක රීචාර්ජබල් බ්ලෙන්ඩර් එකක්. ඉතින් මේක බෝඩ් වෙලා ඉන්න කෙනෙක්ට වගේම ට්‍රැවල් කරන කෙනෙක්ටත් ගොඩක් හොඳ අයිටම් එකක්. මොකද අපිට ඕන කරන ජූස් වර්ග වගේ දේවල් ගොඩක් ලේසියෙන් මේ බ්ලෙන්ඩර් එකකින් හදාගන්න පුළුවන්. ඉතින් මේ බ්ලෙන්ඩර් එකේ විශේෂත්වය වෙන්නේ අපිට පවර් සප්ලයි එකක් නැතිව වුණත් ඕන වෙලාවක පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි බ්ලෙන්ඩර් එක කලින් charge කරලා තියාගන්න ඕන. ඉතින් මෙන්න මේ අයිටම් එකට මෙන්න මේ වගේ USB charging cable එකක් එනවා. ඉතින් අපි ගෙදර පාවිච්චි කරන බ්ලෙන්ඩර්ස් වලට වඩා මේක ගොඩක් වෙනස්. මොකද ඒවට හැම වෙලේම වගේ පවර් සප්ලයි එක ඕනනේ. ඉතින් අපිට කරන්ට් එක නැති වෙලාවක වුණත් මෙන්න මේ බ්ලෙන්ඩර් එක පාවිච්චි කරන්න පුළුවන්. මේකේ අපිට ගොඩක්ම ලේසියෙන් ජූස් වර්ග හදා ගන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් ගෙදරදී ජූස් එකක් හදාතේ ඒක ෆිල්ටර් කරලා තමයි අපි බොන්න ගන්නෙ. හැබැයි මේ බ්ලෙන්ඩර් එක පාවිච්චි කරද්දී මේකේ ඔටෝම ෆිල්ටර් ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් අපිට ඒකෙන්ම ජූස් එක වෙනම ෆිල්ටර් කරලා බොන්න පුළුවන්. ඉතින් ඒ විදිහට බැලුවොත් අපිට මේක බ්ලෙන්ඩර් එකක් වගේම ජූස් බොටල් එකක් විදිහටත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාලට මේකේ ෆිල්ටර් කරන කෑල්ල අයින් කරලා අනිත් ලිඩ් එකකින් වෙනම වහලා පාවිච්චි කරන්නත් පුළුවන්. මෙන්න මේ බටන් එක දෙපාරක් ප්‍රෙස් කරාම තමයි අපිට බ්ලෙන්ඩර් එක ඔන් වෙන්නේ. ඕගොල්ලෝ මේකේ බ්ලෙන්ඩර් එකේ ස්පීඩ් එක දකින්න ඇති. ඉතින් කොයිම වෙලාවකවත් අතවද්ද ගන්න එපා. එහෙම වුණොත් ඔයාලගේ අත තුවාල වෙන්න පුළුවන්. අපේ කේබල් එක මෙන්න මේ විදිහට බ්ලෙන්ඩර් එකට සෙට් කරලා අනිත් පැත්තෙන් USB charge එකක් තමයි තියෙන්නේ. ඒකෙන් අපිට charge කරලා තියාගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඉන්ස්ට්‍රක්ෂන් තියෙන පොඩි කොලයකුත් අපිට මේ බෝටල් එක ඇතුලේ හම්බ වෙනවා. ඊළඟට අපි බලමු මම ගත්ත පොඩි අයිටම් වගේක්.
ඉතින් මම ඩයට් කරනවා. එකට මම එළවලු වලින් හදනවා පොඩි සලඩ් එකක්. අන්න ඒක දාගෙන යන්න තමයි මම මේ පොඩි බොක්ස් එක ගත්තේ. ඊට පස්සේ මම මෙන්න මේ වගේ පොඩි හැඳි ගත්තා. මේවා යකඩ වලින් තමයි හදලා තියෙන්නේ. ප්ලාස්ටික් ඒවා තිබ්බ. හැබැයි මට හිතුණා යකඩ හැඳි හොඳයි කියලා. මේ ටික නම් මම ගත්තේ අර මසාලා බොක්ස් එක ඇතුළට දාන්න. මොකද බොක්ස් එකේ තිබ්බේ එක හැන්දයි. ඉතින් අනිත් කොටස් වලට ඕන කරන හැඳි ටික වෙනුවට තමයි මම මේ ටික ගත්තේ. ඊළඟට මම ගත්තා පොඩි බොටල් දෙකක්. මේකේ තියෙන ලොකු බොටල් එකට අපිට පුළුවන් හෑන්ඩ් වොෂ්, ෂැම්පූ, ක්‍රීම් වර්ග ඒ වගේ දේවල් දාලා ස්ටෝර් කරන්න. ඉතින් මම නම් මේක ගත්තේ මගේ බොඩි ක්‍රීම් එක වෙනම දාලා බෝඩින් එකේ තියන්න. ඉතින් මේ පොඩි බොටල් එකට නම් මම ගත්තේ ඔයිල් එකක් දාන්න. හැබැයි ස්ප්‍රේ බොටල් එකක් විදිහට තමයි මේක තියෙන්නේ. හැබැයි එහෙම ඔයිල් එකක් දැම්ම කියලා කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් මේ තියෙන්නේ අන්තිම අයිටම් එක. මම වැඩිම ප්‍රයිස් එකක් දීලා ඕඩර් කරපු අයිටම් එක තමයි මේක. මම කලින් බෝඩින් එකට ගෙනිච්ච බෑග් එක ඇත්තටම ඩැමේජ් වුණා. ඉතින් ඒක නිසා තමයි මේ බෑග් එක ඕඩර් කරේ. මේකට ඇත්තටම වතුර යන්නේ නැහැ. ඒ කියන්නේ හොඳ ලෙදර් වගේ මැටීරියල් එකකින් තමයි බෑග් එක හදලා තියෙන්නේ. ඉතින් මේ බෑග් එකත් මම ගත්තේ පින්ක් කලර් එකෙන්. ඉතින් මේ බෑග් එකට තවත් මේ වගේ පටියක් ඇඩ් වෙනවා. ඒ වගේම මේක ඩබල් ලේයර් විදිහට තමයි මහලා තියෙන්නේ. ඒ කියන්නේ ලේයර්ස් දෙකක් තියෙනවා. උඩ ලේයර් එකයි අතුලෙන් තව ලේයර් එකක් ගිහින් තියෙනවා. ඉතින් ඇතුල් පැත්තෙත් වෙන ශිපර්ස් මුකුත් නැහැ. අර තනි ශිපර් එක විතරයි තියෙන්නේ. ඇත්තටම මේ බෑග් එකේ හොඳ ඉඩක් තියෙනවා. ඒ හින්දා අපිට ලොකු අයිටම් ප්‍රමාණයක් මේ බෑග් එකේ දාගෙන ට්‍රැවල් කරන්න පුළුවන්. ඉතින් එහෙනම් අදට මම ගිහින් එන්නම්. ආයෙත් වීඩියෝ එකකින් හම්බෙමු.